ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකාය හතරවන කොටස වන සලායතන වර්ගයේ සලායතන සංයුක්තයේ යමක වර්ගයේ නෝචේ අස්සාද සුත්තං ඉඳින් ආශ්වාදයක් නොතිබුණා නම් යන්න ගැන වදාළ දෙසුම. සවැත් නුවරදී පින්වත් මහණෙනි, ඉඳින් ඇසෙහි ආශ්වාදයක් නොතිබුණා නම් සත්වයන් ඇස කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ඇසෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ඇස කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් ඇසෙහි ආදීනවයක් නොතිබුණා නම් සත්වයන් ඇස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ඇසෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ඇස ගැන සත්‍ය ස්වභාවය තේරුම්ගෙන කරකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් ඇසෙහි නිදහස් වීමක් නොතිබුණා නම් සත්වයන් ඇසෙන් නිදහස් වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ඇසෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ඇසෙන් නිදහස් වෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් කනෙහි ආශ්වාදයක් නොතිබුණා නම් පින්වත් මහණෙනි, ඉඳින් නාසයෙහි ආශ්වාදයක් නොතිබුණා නම් පින්වත් මහණෙනි, ඉඳින් දිවෙහි ආශ්වාදයක් නොතිබුණා නම් සත්වයන් දිව කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා දිවෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් දිව කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් දිවෙහි ආදීනවයක් නොතිබුණා නම් සත්වයන් දිව කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා දිවෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් දිව ගැන සත්‍ය ස්වභාවය තේරුම්ගෙන කලකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් දිවෙහි නිදහස් වීමක් නොතිබුණා නම් සත්වයන් දිවෙන් නිදහස් වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා දිවෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසයි සත්වයන් දිවෙන් නිදහස් වෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් කයෙහි ආශ්වාදයක් නොතිබුණා නම් පින්වත් මහණෙනි, ඉඳින් මනසෙහි ආශ්වාදයක් නොතිබුණා නම් සත්වයන් මනස කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා මනසෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් මනස කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් මනසෙහි ආදීනවයක් නොතිබුණා නම් සත්වයන් මනස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා මනසෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් මනස ගැන සත්‍ය ස්වභාවය තේරුම්ගෙන කලකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉඳින් මනසෙහි නිදහස් වීමක් නොතිබුණා නම් සත්වයන් මනසෙන් නිදහස් වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා මනසෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසයි සත්වයන් මනසෙන් නිදහස් වෙන්නේ. පින්වත් මහණෙනි, සත්වයන් යම්තා කලක් මේ ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදයේ වශයෙන්ුත් ආදීනවය වශයෙන්ුත් නිස්සරණය වශයෙන්ුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කළේ නැද්ද? පින්වත් මහණෙනි, ඒ තා කල්ම සත්වයෝ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ ජීවත් වුණේ ආධ්‍යාත්මික ආයතන 6න් වෙන් වෙලා නොවේ, නොබැඳී නොවේ, නිදහස් වෙලා නොවේ, එයට හසු නොවුණු සිතින් නොවේ. පින්වත් මහණෙනි, සත්වයන් යම් දවසක මේ ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදයේ වශයෙන්ුත් ආදීනවය වශයෙන්ුත් නිස්සරණය වශයෙන්ුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කරගත්තාද? පින්වත් මහණෙනි, එතකොට තමයි සත්වයෝ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි ආධ්‍යාත්මික ආයතන 6න්
වෙන් වෙලා වාසය කරන්නේ, එක් නොවී වාසය කරන්නේ, නිදහස් වෙලා වාසය කරන්නේ, එයට හසු නොවුණු සිතින් වාසය කරන්නේ. සාදු සාදු සාදු. නෝචේ අස්සාද සූත්‍රය නිමා විය.